සුබ දවසක් යාළුවෝ හැමෝටම. අදත් මගේ YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ලස්සන ස්වභාවික පරිසරයක් තියෙන ඉතාලියේ තවත් ලස්සන ගම්මානයකට තමයි අද මම ඔයාලව එක්කගෙන යන්නේ. මේ ගම්මානයේ නම තමයි තොර්තොරීචි. තොර්තොරීචි ගම්මානය පිහිටලා තියෙන්නේ මෙසීනා පළාතට අයත්ව. මේ ගම්මානයේ පිහිටීම හරියටම කිව්වොත් පලර්මු නගරයේ ඉඳලා කිලෝමීටර් 130ක් නැගෙනහිරටත් මෙසීනා ඉඳලා බටහිරට කිලෝමීටර් 70කුත් අතර තමයි මේ ගම්මානය පිහිටලා තියෙන්නේ. ඉතින් මේ විදිහට ලස්සන තැන් ගොඩක් පහු කරගෙන තමයි අපි මේ ගමන ගියේ. මේ දවස්වල ගොඩක්ම රස්නෙත් නැති, ඒ වගේම ගොඩක්ම සීතලත් නැති වෙදර් එකක් තියෙන නිසා ගමන් යන්න ඉතින් තවත් ආසයි. ඉතින් මේ පටන් අරගෙන තියෙන වසන්ත කාලේ පරිසරයම මල් වලින් පිරීලා. දැන් අපි ආවේ අපේ එක් ගමනාන්තයකට. අපි ඉතින් මේ ලස්සන වත්තේ ළමයි එක්ක නිදහසේ කාලය ගත කරා. ගොඩක් නිස්කලංක සුන්දර වටපිටාවක් තමයි මේ පරිසරයේ තියෙන්නේ. දැන් අපි මේ යන්නේ මේ ලොකු වත්තේ තියෙන දෙමහල් නිවස බලන්න. ඉතින් මේක කොච්චර ලොකු ගෙයක් වුණත් කාලයක ඉඳලා කවුරුත්ම පදිංචි වෙලා හිටපු නැති ගෙයක්. දැන් අපි මේ යන්නේ මේ ගමේ තියෙන රෙස්ටුරන්ට් එකකට. ඉතින් මේකේ ඉතාලියේ ගම්වල තියෙන සාම්ප්‍රදායික කෑම වර්ගත් අපිට දකින්න ලැබුණා. මේ ඉන්නේ අපේ ළමයින්ට මුණ ගැහුණු යාළුවෝ ටිකක්.
මේ ගමේ අපි වැඩිපුරම දැක්කේ චීස් විකුණන්න තියෙන කඩවල්. ඒ චීස් වර්ගයට කියන්නේ ප්‍රොවලෝනි කියලා. ඒ වෙනුවෙන් යොදාගන්න සත්තු මේ මාර්ගය දෙපැත්තෙම තියෙන වතුවල අපිට ගොඩක් දකින්න ලැබුණා. මේ තියෙන්නේ ඒ චීස් වර්ගය. දැන් අපි හවසට තේ බොන්නයි යන්නේ. තේ බීලා හවස් වෙලා අපි ආයෙමත් ගෙදර එන්න පිටත් වුණා. මේ ලස්සන පරිසරයේ ඉද්දී අපිට දවස ගත වෙනවා දැනුනෙත් නැහැ. ඉතින් ආයෙමත් දවසක තවත් ලස්සන වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.